ආයුබෝවන් කොහොමද හැමෝටම අද අපි කතා කරන්න යන්නේ 2024 රිලීස් වෙච්ච ආවේශම් කියන මලයාලම් ක්‍රියාදාම ප්‍රහසන චිත්‍රපටය ගැන. ජිතු මාධවන් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම ෆහද් ෆාසිල් ප්‍රධාන චරිතය රඟපානවා. ෆිල්ම් එකේ පළවෙනි සීන් එකේ විදිහට පෙන්වන්නේ බැංගලෝර් වල තියෙන වික්ෂාන් විශ්වවිද්‍යාලයට අලුතින් ළමයි බඳව ගන්න ඉන්ටර්වයුව එකක්. ෆිල්ම් එකේ කතානායකයන් වන අජු බිබී එක්ක ශාන්තනුත් එතන ඉන්නවා. බිබී අම්මා එක්කත් අජු ගෙදර අයියයි තාත්තයි එක්කත් ශාන්තන් තමන්ගේ දෙමව්පියන් එක්කත් එතනට ඇවිත් ඉන්නේ. යුනිවර්සිටි එකේ හොස්ටල් ගන්න ඕනේ ළමයිට ෆෝම් එකක් පුරවලා දෙන්න කියලා එතනදී ස්ටාෆ් එකෙන් කියනවා. බිබී වගේම අජු කියන්නේ කාලයක් තිස්සේ හොඳටම දන්න යාළුවෝ දෙන්නෙක්. අජු තමන්ගේ අයියයි තාත්තයි එක්ක බිබීගේ අම්මාවත් හම්බෙන්න යනවා. බිබීගේ අම්මා එක්ක අජුගේ තාත්තයි අයියයි එකට ඉඳගෙන කතා කර කර තමයි ඉන්නේ. එතනට කැම්පස් එකේ ක්ලාක් කෙනෙක් එනවා. මගේ නම BK. මම මේක කියන්නේ ඔයාලා මලයාලම් හින්දා. කැම්පස් එකේ ඇතුලේ තියෙන හොස්ටල් එක හොඳ නැහැ. ඒකේ මද්ද්‍රව්‍ය ඇල්කොහොල් ගංජා වගේ දේවල් වලින් පිරලා තියෙන්නේ. මේ ළඟ BK කියලා හොස්ටල් එකක් තියෙනවා. ඒකේ නීති ගොඩක් තදයි. මමත් ඉන්න හින්දා ළමයිව හොඳට බලා ගන්නවා කියලා එතනදී BK කට්ටියට කියනවා. ගානත් අඩු හින්දා බිබීගේ අම්මයි අජුගේ තාත්තයි ඒ හොස්ටල් එකට ළමයිව දාන්න කැමති වෙනවා. එහෙම බිබීවයි අජුවයි එක්කගෙන කැම්පස් එකට ටිකක් ළඟින් තියෙන BK හොස්ටල් එකට එනවා. ළමයිව BK හොස්ටල් එකට දාලා ගෙවල් වලට කට්ටිය යන්න යනවා. බිබී ඇඳුම් බෑග් එක හොස්ටල් එකේ ඇඳක් උඩ තියෙනවත් එක්කම එතනට එන ශාන්තන් ඒක මගේ ඇඳ කියලා බිබීට කියනවා. එතනදි තමයි ශාන්තන්ව අජුටයි බිබීටයි සෙට් වෙන්නේ. තුන්දෙනා ළඟම තියෙන ඇඳවල් තුනක තමයි ඉන්නේ. අජුට එහෙම ඇඳේ ඉද්දි කෝල් එකක් එනවා. කොහමද බං බැංගලෝර් ඉන්නකොට නොබී ඉන්නේ කියලා අජු කතා කරන කෙනාට කියනවා. තට්ටු දෙකේ ඇඳවල් තමයි එතන තියෙන්නේ. අජු බොන කතාව කියනවත් එක්කම අනිත් ඇඳවල් තුනේ ඉන්න බිබී ශාන්තනුයි තවත් යාළුවෙකුයි hina වෙලා අජු දිහා බලනවා. ඒක ඇහෙන BK අරක්කු ගන්නවා නම් කට්ටියට තැනක් තියනවා කියලා කියනවා. ෆිල්ම් එකේ ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ BK හොස්ටල් එකේ ඔක්කොම අලුතෙන් ආපු සෙට් එක අරක්කු පාටි එකක් දානවා. එහෙම කට්ටිය හොස්ටල් එකේ ආතල් ගන්නවා. පහුවෙනි දවසේ කට්ටිය කැම්පස් එකට යනවා. ඒ වගේම සීනියර්ස්ලා අලුතෙන් ආපු අයට රැක් කරන සීන් ටිකකුත් ෆිල්ම් එකේ පෙන්නනවා. කැම්පස් එකට එන එක දවසක බිබීගේ සෙට් එකේ ඉන්න ළමයෙකුට සීනියර් කෙනෙක් කතා කරනවා. ඒ ළමයා සීනියර් ගාවට යන අතරතුර බිබී අජු ශාන්තන් එක්ක අනිත් සෙට් එක එතනින් යනවා. එහෙමම ෆිල්ම් එකේ සීන් එක එදා දවසේ රෑ කට්ටිය බිබී ඉන්න තැනට ගේනවා. සීනියර්ස්ලා රැක් කරපු කොල්ලා බිබී ඉන්න ගමන් අඬනවා. මං උන් කියපු හැමදේම කළා. ඒත් උන් මට ගැහුවා කියන කොල්ලා ආයෙම අඬන්න පටන් ගන්නවා. දන්නවද සීනියර්ස්ලා බය නැත්තේ ඇයි කියලා? එයාලා දැන් ඇවිල්ලා අවුරුදු 2-3ක් එකට ඉන්නේ. ඒත් අලුතෙන් ආපු අපි තැන් තැන් වලින් ඇවිල්ලා ඉන්නේ. අපි අතර බැඳීම අඩුයි. ඒත් මෙතන අපි 22ක එක සෙට් එකක්. අපි එකට හිටියොත් උන්ට වඩා ලොකු කල්ලියක් කියලා අජු එතනදී සෙට් එකට කියනවා. පහුවෙනි දවසේ කැම්පස් යන BK හොස්ටල් එකේ සෙට් එක එකටමයි ඉන්නේ. එහෙම සෙට් එක යන තැන්වලදී ශාන්තන් සීනියර්ස්ලා දිහා බලලා අමුතුවට hina වෙනවා. සීනියර්ස්ලාට බය නැති විදියට තමයි ශාන්තන් ඉන්නේ. සීනියර්ස්ලාත් ඒක දකිනවා. පහුවෙනි දවසේ හොස්ටල් එකේ ඉඳන් පාරට යන ශාන්තන් ඊට වඩා ඉක්මනට බිබී එක්ක ඉන්න අජු ගාවට එනවා. අරදී මට කොල්ල දෙන්නෙක් හම්බුණා. මම හිතන්නේ සීනියර්ස්ලා කියලා. උන් මගෙන් නම ඇහුවා. මං කිව්වා ඵලයන් යන්න පිස්සෝ කියලා. එහෙම ශාන්තන් යාළුවෝ දෙන්නට කියනවා. ඒකම පාරේ හිටිය සීනියර්ස්ලා දෙන්නා බයික් එකක යාළුවෝ තුන්දෙනා ඉන්න තැනට එනවා. "ඒ උඹ වරෙන් අපි සීනියර්ස්ලා මිනිහෝ මෙහාට වරෙන්" කියලා ශාන්තන්ට කතා කරනවා. ඒ කොල්ල දෙන්න ගාවට යන අජු "අයියා ඔයාලා කොලෙජ් එකේ සීනියර්ස්ලා වෙන්න පුළුවන්. ඒත් මේ අපේ හොස්ටල් එක ආපහු යන්න" කියලා ඒ කොල්ල දෙන්නට අජු කියනවා. බයික් එකෙන් බහින්න නැතුව සීනියර්ස්ලා දෙන්න එතනින් යන්න යනවා.
එතකොටම BK හොස්ටල් එකේ ඉන්න කොල්ලෙක් ඒ තමයි කුට්ටි කියන්නේ කියලා යාළුවෝ තුන්දෙනාට කියනවා. කුට්ටි කියන්නේ සීනියර්ස් බැච් එකේ නායකයා. එහෙම ගියේ කුට්ටි එදාම රෑ තමන්ගේ සීනියර්ස්ලා ගොඩක් එක්ක බිබීවයි අජුවයි ශාන්තන්වයි අල්ලගන්න බයික් වල BK හොස්ටල් එකට එනවා. බිබීවයි අජුවයි ශාන්තන්වයි අල්ලගන්න සීනියර්ස්ලා තුන්දෙනාගේ ඇඳුම් ගලවලා යට කලිසම් පිටින් වෑන් එක දාගෙන තමන්ගේ ප්ලේස් එකට අරගෙන යනවා. ප්ලේස් එකට අරන් ගියේ යාළුවෝ තුන්දෙනාට සීනියර්ස්ලා මාරුවෙන් මාරුවට ගහනවා. එහෙම යාළුවෝ තුන්දෙනාට ගොඩක් වද දෙනවා. ගහලා ඉවර වෙලා සීනියර්ස්ලා බොන තැනට තුන්දෙනාව අරගෙන එනවා. කොල්ලනේ මෙතනින් පස්සේ උඹලට මොන කරදරයක් වුණත් මේ කුට්ටි උඹලට ඉන්නවා. ආයේ කොලෙජ් එකේ කවුරුත් උඹලට ගහන්න එන්නේ නැහැ කියලා යාළුවෝ තුන්දෙනාට කුට්ටි කියනවා. ගුටි කාලා කාමරයට එන යාළුවෝ තුන්දෙනා කතා කරමින් ඉන්න සීන් එකක් ෆිල්ම් එකේ ළඟට පෙන්නනවා. අපි උන්ට ගහන්න නැද්ද කියලා අජු බිබීගෙනු ශාන්තන්ගෙනුයි අහනවා. අපි එකගතාවයකට ආවනේ. අපි කුට්ටි එක්ක බිව්වත් එක්කනේ කියලා ශාන්තන් කියනවා. උඹලා මං එක්ක හිටියත් නැතත් මම උන්ට ගහනවා කියලා අජු ආයෙම කියනවා. ඒකට බිබිත් කැමති වෙනවා. එහෙම තුන්දෙනා සීනියර්ස්ලට ගහන්න ප්ලෑන් එකක් ගැන හිතනවා. පහුවෙනි දවසේ තුන්දෙනා බාර් එකක් ළඟට යනවා. අද ඉඳලා හැමදාම අපි බොන්න බාර් එකට එනවා. බාර් වල තමයි ගමේ චණ්ඩි වැඩිපුරම ගැවසෙන්නේ. සීනියර්ස්ලට ගහනවා නම් අපිට ලෝකල් සපෝට් එක ඕනේ. ඒ හින්දා අපි හැමදාම බොන්න ඇවිත් එහෙම චණ්ඩිත් එක්ක එකතු වෙලා සීනියර්ස්ලට ගහමු කියලා අජු කියනවා. යාළුවෝ තුන්දෙනා මයුරි බාර් එකට එනවා. මෙතනට හැම જાතියකම මැරෙනවා. මම අහලා තියෙනවා මෙතන අයිතිකාරයා නියම පොරක් කියලා. එහෙම අජු බිබීටයි ශාන්තන්ටයි කියනවා. තුන්දෙනා බාර් එකේ අයිතිකාරයා එක්ක කතා කරන්න හැදුවත් යාළුවෝ තුන්දෙනාට ඒක කරගන්න බැරුව යනවා. යාළුවෝ තුන්දෙනා එක දවසක් මයුරි බාර් එකට ඇවිත් ඉද්දී බාර් එකේ අයිතිකාරයා කෙනෙක් ළඟට ගිහින් කතා කර කර ඉන්නවා දකින්නවා. බාර් එකේ අයිතිකාරයාටත් වඩා වැඩෙක් බාර් එකේ ඉඳගෙන අරක්කු බොනවා කියලා තුන්දෙනා දැනගන්නවා. මේ මනුස්සයා එක්ක කතා කරන්න යාළුවෝ වෙන්න තමයි දැන් යාළුවෝ තුන්දෙනාට ඕන වෙලා තියෙන්නේ. මේ මනුස්සයා එක්ක කතා කරන්න බිබී ටේබල් එක ගාවට යනවා. ලයිටරයක් තියනවද කියලා පිටිපස්සෙන් හිටගෙන බිබී පිරිමි කෙනාගෙන් අහනවා. එතකොට මේ මනුස්සයා බිබී දකින්නවත් නැතුව පිටිපස්සට ලයිටර් එක දික් කරනවා. එහෙම චුට්ට වෙලාවක් ගිහින් තමන්ගෙන් ලයිටර් එක ඉල්ලුවේ කවුද කියලා මේ මනුස්සයා පිටිපස්ස හැරිලා බලනවා. "හා කොල්ලා, ඔයාට මාව මතකද? টয়ලට් එකේදී මට ඔයා සිගරට් එක පත්තු කරගන්න ගින්දර දුන්නේ. වාඩි වෙන්න මෙතනින්" කියලා මේ මනුස්සයා බිබීට කියනවා. යාළුවොත් මාත් එක්ක ඇවිත් ඉන්නේ. යාළුවෝ කොහෙද ඉන්නේ කියලා බලන මේ මනුස්සයා බිබීගේ යාළුවන්ටත් ටේබල් එකට කතා කරලා වාඩි වෙන්න කියනවා. "මම රංගා. ඔයාලගේ නම මොනවද?" කියලා යාළුවෝ තුන්දෙනාගෙන් රංගා අහනවා. ඒ විදිහට රංගා තුන්දෙනාව අඳුර ගන්නවා. "අද මට යන්න තියෙනවා. හෙට කතා කරමු" කියන රංගා තමන් ගාව තියෙන වීදුරුවෙන් චේස් එකක් අජු බිබී ශාන්තන් එක්ක දාන්න හදනවා. එතනදී රංගා තුන්දෙනා අතේ තියෙන වීදුරු වල හරක්කු අඩුවෙන් තියෙන්නේ කියලා දකිනවා. තමන්ගේ ටේබල් එකට අතින් හයියෙන් ගහන ගමන් නැගිටින රංගා අරක්කු ඕඩර් කරනවා. රංගා ටේබල් එකට ගහනවත් එක්කම වටේ ටේබල් වල හිටිය රංගාගේ ගෝලයෝ කැති කඩු අරගෙන අජු බිබී ශාන්තන් ඉන්න ටේබල් එක වටේට එනවා. රංගාගේ ගෝලයෝ හිතන්නේ ඒ තුන්දෙනා රංගට කරදරයක් කරන්න හැදුවා කියලා. "මොකුත් නෑ, ඕඩරයක් දාන්න ඕනේ. ඒකයි කෑ ගැහුවේ. කට්ටිය වාඩි වෙන්න" කියලා රංගා ගෝලයෝ ටිකට කියනවා. හරිම කෙනා තමයි අපිත් එක්ක යාළුවනේ කියලා යාළුවෝ තුන්දෙනා එතනදී දැනගන්නවා. ඉක්මනට යන්න ඕනේ. හෙට ඔයාලා එන්න කියන රංගා ටේබල් එකෙන් නැගිටලා යනවා. පහුවෙනි දවසේ සීන් එකට ෆිල්ම් එක ගෙනියනවා. පහුවදා කලින්ම බාර් එකට ඇවිත් ඉන්න රංගා යාළුවෝ තුන්දෙනා එනකම් බලාගෙන ඉන්නේ. අජු බිබී එක්ක ශාන්තන් එවලේ බාර් එකට එනවා. තුන්දෙනාව තමන්ගේ ටේබල් එකට ගන්න රංගා තමන්ගේ ගෝලයන්ට තුන්දෙනාව අඳුන්වලා දෙනවා. එහෙම දිගටම රංගා එක්ක බොන්න යන යාළුවෝ තුන්දෙනා රංගාගේ හොඳම යාළුවෝ වෙනවා. රංගාගේ ළඟම ඉන්න ගෝලයෙක් වෙන අම්බන් රංගාගේ කතාව යාළුවෝ තුන්දෙනාට කියන්න පටන් ගන්නවා. ජූස් කඩේක වැඩ කරපු රංගා ජූස් හදාගෙන ඉන්න අතරේ වටේ පිටේ ඉන්න රස්තියාදුකාරයෝ වලි දාන්න පටන් ගත්තා. එහෙම උන්ට ගාපු දවසක තමයි රෙඩ්ඩිව රංගට හම්බුනේ. එදා ඉඳන් රංගා රෙඩ්ඩිගේ කල්ලියට එකතු වෙලා වැඩ කළා.
එහෙම රංගගේ කල්ලි වැඩ ගැන දැනගත්ත රංගගේ අම්මා රංගව අතෑරලා දාලා ගියා. ඒත් එයා ගලක් වගේ හිටියා. අන්තිමට අයියා රෙඩ්ඩිගේ කල්ලියෙන් අයින් වෙලා එයාගේම කල්ලියක් හදාගත්තා. එහෙමයි එයා අද ඉන්න තත්ත්වයට ආවේ කියලා අම්බන් 3 දෙනාට කියනවා. හොටල් එකේ ඉන්න අජු බිබී ශාන්තන් පැත්තට ෆිල්ම් එකේ සීන් එක ගෙනියනවා. 3 දෙනා කතා කර කර තමයි ඉන්නේ. මාර පම්පෝරියක්නේ. අපි කොහොමද මේව අහගෙන ඉන්නේ කියලා බිබී යාළුවෝ දෙන්නට කියනවා. ඔබට අරුණ්ඩ ගහන්න ඕන නැද්ද? එහෙනම් අපිට මේ පම්පෝරිය අහගෙන ඉන්න වෙනවා කියලා අජු කියනවා. 3 දෙනා කතා කර කර ඉන්න අතරේ බිබීට රංගගෙන් කෝල් එකක් එනවා. ඒ කොල්ලනේ ෂේකර් වල වලියක් තියෙනවා. එනවද කියලා රංග බිබීගෙන් අහනවා. නැත්තම් අයියේ අපි එනවා කියලා බිබී රංගට කියනවා. රංග අයියා කතා කළේ වලියක් තියනවා කිව්වා. ඒකට යන්න එනවද කියලා ඇහුවා. අපි ගන්න වාහනයකුත් එවන්නම් කිව්වා කියලා බිබී අජුටයි ශාන්තන්ටයි කියනවා. යාළුවෝ 3 දෙනාව ගන්න වාහනයක් යන රංගා තමන්ගේ ගෝලයොත් එක්ක ඉදාරෑ වලියට යනවා. ඉන්ඩෝ ග්‍රවුන්ඩ් එකක් ඇතුළේ ඉන්න සෙට් එකකට තමයි මෙහෙම ගහන්න යන්නේ. ගෝලයන්ට කියලා ගැස්සුවත් රංගා ඉන්ඩෝ එකේ ඉන්න සෙට් එකේ කාටවත්ම ගහන්නේ නැහැ. අනිත් අයට කියලා ගැස්සුවට ඒ රංගයියා ගහන්න නැත්තේ කියලා බිබී අම්බන්ගෙන් අහනවා. එයාගේ අම්මා කිව්වා සේරම නවත්තලා එයා ළඟට එන්න කියලා. ඒත් එයා ඒක කරන්න කලින් අම්මා මැරුණා. එයා එදා තීරණය කළා කාටවත් ආයෙ අත තියන්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි එයා කාටවත් ගහන්න යන්නේ නැත්තේ කියලා අම්බන් 3 දෙනාට කියනවා. පහුවෙනි දවසේ සීන් එකට ආයෙම ෆිල්ම් එක අරගෙන යනවා. අජු බිබී එක්ක ශාන්තන් හොඳටම බීලා සිහි නැතුව තමයි ඉන්නේ. රංගගේ වාහනේ දාගන්න 3 දෙනාව හොස්ටල් එකට දාන්න අරගෙන යනවා. හොස්ටල් එක ඇතුළට අරගෙන යන්න හදද්දී එතනට හොස්ටල් එක බලා ගන්න කෙනා එනවා. ඔයාලට ඕන වෙලාවට යන්න එන්න බෑ. මේක පාලනය කරන්න වැදගත් මිනිස්සු. තේරුණාද කියලා හොස්ටල් එක බලා ගන්න කෙනා අම්බන්ට කියනවා. හොස්ටල් එකේ තියෙන 3 දෙනාගේ බෑග් ටික අරගෙන රංගා 3 දෙනාව එක්කගෙන යනවා. පහුවෙනි දවසේ උදේ සීන් එකකින් තමයි ෆිල්ම් එක ආයෙම පටන් ගන්නෙ. ඒ වෙනකොට යාළුවෝ 3 දෙනා ලොකු ඇඳක තමයි නිදාගෙන ඉන්නේ. නිදාගෙන ඉන්න අතරේ බිබීට රංගගෙන් කෝල් එකක් එනවා. හලෝ කොල්ලෝ කොහමද ගෙදර? මගේ ගියක් තමයි ඔය. ඔයාලා අද ඉඳලා ඔය ගෙදර ඉන්න කියලා රංගා කියනවා. ඒ වගේම අරක්කු සිගරට් වගේම ඕනේ හැමදේම රංගා ගෙදරට ගෙනත් දාලා තමයි තියෙන්නේ. අලුත්ම බයික් එකකුත් ගේ ඉස්සරහට ගෙනත් තියෙන රංගා කැම්පස් යන්නේ මේ බයික් එක ගන්න කියනවා. බයික් එකේ තමයි 3 දෙනාද කැම්පස් එකට යන්නේ. එහෙම කැම්පස් එකට ඇවිත් බයික් එක නවත්තනවත් එක්කම එතනට එන කුට්ටි බයික් එකේ යතුරුව බලෙන්ම අරගෙන බයික් එක පැදගෙන ගිහින් කැම්පස් එකෙන් එළිය පාක් කරනවා. බයික් එක නවත්තලා තියෙන තැනට යාළුවෝ 3 දෙනා එනවා. ෆස්ට් ඉයර් එකේ බයික් එක එන එක හොඳ නැහැ. ඒ නිසා දැන් ඉඳලා බයික් එක කැම්පස් එකට ගේන්න එපා කියලා කුට්ටි එතනදී කියනවා. එදා රාත් බාර් එකට යන 3 දෙනා රංගා එක්ක බිබී ඉන්න අතරේ බිබී වොෂ්රූම් එකට යන්න නැගිටලා යනවා. එහෙම යද්දි වෙන මිනිස්සෙක්ගේ ඇඟේ හැප්පෙන බිබී ඒ මිනිස්සයාගෙන් සමාවිල්ලුවත් ඒ මිනිස්සයා බිබීට ගහන්න එනවා. ඒක දකින රංගා තමන්ගේ ගෝලයන්ට කියලා බිබීට ගහන්න හදපු මිනිස්සයන්ට හොඳටම ගහනවා. ඒ සිද්ධියේ වුණාට පස්සේ මේක තමයි හොඳම වෙලාව කියලා හිතන යාළුවෝ 3 දෙනා සීනියර්ස්ලා තමන්ට ගහපු එක ගැන රංගට කියනවා. කේන්ති යන රංගා එවලෙම සීනියර්ස්ලාට ගහන්න යන්න හදනවා. දැන් නෙවෙයි හෙට කැම්පස් එකේ හැමෝම ඉස්සරහා උන්ට ගහන්න ඕනේ කියලා බිබී එතනදී රංගට කියනවා. ෆිල්ම් එකේ ඊළඟ සීන් එක පහුවෙනි දවසේ කැම්පස් එකට ගෙනියනවා. ඒ වෙද්දී රංගත් කැම්පස් එක ළඟට ඇවිත් ඉන්නේ. බිබී කුට්ටියට කතා කරලා එතනට ගෙන්න ගන්නවා. කුට්ටි ආපු හැටියෙම බිබීගේ කනට එකක් ගහනවා. ඒක දකින රංගා අම්බන්ට වගේම තවත් එක්කාව ගෝලයට කියලා කුට්ටිට ගහපු එකාට ගස්සවනවා. කැම්පස් එක ඇතුලේ ඉඳගෙනත් සීනියර්ස්ලා එතනට එනවා. රංගගේ වාහනේ එලවන කෙනත් සීනියර්ස්ලාට ගහන්න පටන් ගන්නවා. රංගගේ ගෝලයෝ 4 දෙනා ඒ විදිහට සීනියර්ස්ලා ඔක්කොටම ගහනවා. රංගා තමන්ගේ ගෝලයෝ පස්සෙන් හිටියට කාටවත්ම ගහන්නේ. සීනියර්ස්ලා ටික හොඳටම ගුටි කනවා. "ඒයි අහපල්ලා මේ මගේ කොල්ලෝ." රංගගේ කොල්ලෝ එකෙක් හරි උන්ට අත තිබ්බොත් මේ විදිහට ගුටි කන්න වෙයි කියන රංගා එතනින් යනවා. අජු බිබී එක්ක ශාන්තන් පහුවෙනි දවසේ හින ගැම්මෙන් තමයි කැම්පස් එකට එන්නේ.
හැමෝම වගේ තුන්දෙනා කැම්පස් එකට එද්දි නැගිටිනවා. සීනියර්ස්ලා තමන්ගේ ඔලු පාත් කරගෙන තමයි තුන්දෙනා ගාවින් යන්නේ. එහෙම අජූටයි බිබීටයි ශාන්තන්ටයි කැම්පස් එකේ ලොකු තැනක් හම්බෙනවා. රංගා එක්ක හැමදාම රැට තුන්දෙනා සෙට් වෙනවා. එහෙම එක දවසක් උදේක බිබීගේ ෆෝන් එකට අම්මගෙන් කෝල් එකක් එනවා. රංගාගේ වාහනේ කට්ටිය නිදාගෙන තමයි ඉන්නේ. ෆෝන් එක ආන්සර් කරන්නේ රංගා. බිබී රෑ පාඩම් කරලා නිදි කියලා රංගා බිබීගේ අම්මට කියනවා. ඔයා කවුද කියලා රංගාගෙන් නම් අහනවා. මම රංගා. ඔයාගේ පුතා මං ගැන කියලා නැතුව ඇති කියලා රංගා ආයෙම අම්මට කියනවා. කිව්වා. එයා නිතරම ඔයා ගැන කියනවා. ඊයේත් කිව්වා. එයා කිව්වා ඔයා අයියා වගේ කියලා. එහෙම අම්මා රංගාට කියද්දි රංගාගේ ඇස් වලින් කඳුළු වෙනවා. රංගත් තමන්ගේ මල්ලියට වගේ තමයි තුන්දෙනාට සලකන්නේ. ෆිල්ම් එකේ සීන් එක ආයෙම කැම්පස් එකට අරගෙන එනවා. පළවෙනි විභාගෙ ලියපු අජූගෙයි බිබීගෙයි ශාන්තන්ගෙයි රිසල්ට් එක තියාගෙන ඉන්න කැම්පස් එකේ ප්‍රින්සිපල් තුන්දෙනාට ඔෆිස් එකට එන්න කියනවා. ඔයාලගේ චණ්ඩි යාළුවන්ට මම බය නැහැ. මම මේ ගැන ඔයාලගේ දෙමාපියන්ට කියනවා කියන ප්‍රින්සිපල් තුන්දෙනාගේ දෙමාපියන්ට කතා කරලා තුන්දෙනාගෙම පන්ති තහනම් කරනවා කියලා දෙමාපියන්ට කියනවා. ප්‍රින්සිපල් ඉංග්‍රීසි වලින් තමයි දෙමාපියන්ට කතා කරන්නේ. ප්‍රින්සිපල් කියන කිසි දෙයක් දෙමාපියන්ට තේරෙන්නේ නැහැ. ඒ හින්දා යාළුවෝ තුන්දෙනා දෙමාපියන්ගෙන් බේරෙනවා. අනේ සර් අපිට එක chance එකක් දෙන්න කියලා යාළුවෝ තුන්දෙනා ප්‍රින්සිපල් ගාවට ගිහින් කියනවා. හරි මම ඔයාලට එක chance එකක් දෙන්නම්. හැබැයි ඊළඟ පාර ඔක්කොම විෂයන් සමත් වෙන්න ඕනේ. ඒ වගේම චණ්ඩි යාළුවන්ට ආයේ කැම්පස් එක ගාවට එක්කන් එන්න බෑ. ප්‍රින්සිපල් තුන්දෙනාට කියනවා. ඔෆිස් එකෙන් යන තුන්දෙනා අපි අද ඉඳන් පාඩම් කරන්න පටන් ගන්න ඕනේ කියලා හිතා ගන්නවා. ඒත් එදා රාත් යාළුවෝ තුන්දෙනාට රංගා එක්ක යන්න වෙනවා. රංගාගේ ගෙදර වාහනේ තමයි දැන් යාළුවෝ තුන්දෙනා ඉන්නේ. ඒ වෙලාවේදී එතනට එන රෙඩ්ඩිගේ මිනිස්සු රංගාව මරන්න හදනවා. රංගාගේ පැත්තට එවල ඉන්නේ අම්බනුයි වාහනේ ඩ්‍රයිවරුයි තව ගෝලයෝ දෙන්නෙකුයි විතරයි. රෙඩ්ඩි වාහන 5කින් මැරව අරගෙන තමයි එතනට එන්නේ. රංගාගේ ගෝලයෝ ටික රෙඩ්ඩිගේ මැරයන්ට ගහන ගමන් වාහනේ නැගලා එතනින් පැනලා යනවා. ඔක්කොම සීන් එක දකින අජූ බිබී වගේම ශාන්තන් හොඳටම බය වෙලා තමයි දැන් ඉන්නේ. එක්සෑම් එකට දවස් 15ක් විතරක් තියෙන හින්දා රණ්ඩුවලට යන්න නැතුව පාඩම් කරන්න පටන් ගන්න හිතන යාළුවෝ තුන්දෙනා Tamanට මගහැරුණු නෝට් ටිකත් එකතු කරගෙන ආයෙම පාඩම් කරන්න පටන් ගන්නවා. රංගට කියලා සීනියර්ස්ලාගෙන් පලිය ගත්ත හින්දා දැන් යාළුවෝ තුන්දෙනාට ඕනේ රංගගෙන් ඈත් වෙන්න. යාළුවෝ තුන්දෙනා කැම්පස් එකට ගිහින් එන අතරතුර රෙඩ්ඩිගේ මිනිස්සු අජූ බිබී එක්ක ශාන්තන්ව කිඩ්නැප් කරලා රෙඩ්ඩි ළඟට අරගෙන යනවා. රෙඩ්ඩි ගාව කැම්පස් එකේ සීනියර්ස්ලාත් ඉන්නවා. තමුසෙලා රංගා එක්ක රස්තියාදු ගහනවා. තමුසෙලා හිතනවාද එයා උඹලා බේරගනී කියලා. රංගා තමන්ගේ අයියවත් මැරුවා. තමුසෙලා ගැන මොන කතාවද? වෙලාව ආපුවාම රංගාව මට මගේ අත් දෙකෙන්ම මරන්න ඕනේ කියලා රෙඩ්ඩි එවලේ කියනවා. අපි බැංගලෝර ආව ඉගෙන ගන්න. මුන් අපිට බල්ලන්ට වගේ ගැහුවා. මුන්ගෙන් පරිගන්න තමයි අපි රංගා එක්ක එකතු වුනේ. දැන් රංගා අපේ ජීවිත සේරම අවුල් කරනවා. ඕන දෙයක් කරපල්ලා. ඕන්නම් අපිව මරපල්ලා කියලා බිබී රෙඩ්ඩිට කියනවා. බිබී ළඟට එන රෙඩ්ඩි රංගා තනියම ඉන්න වෙලාවක මට කතා කරන්න කියලා නම්බර් එක බිබීට දෙනවා. ඌ කාටවත් ආදරේ නැහැ. මටවත් උඹලටවත් ආදරේ නැහැ කියලා ආයෙම රෙඩ්ඩි කියනවා. තුන්දෙනා කෙලින්ම එන්නේ Taman නැවතිලා ඉන්න ගෙදරට. තමන්ගේ බඩු ලෑස්ති කරගන්න ගමන් ඉන්න තුන්දෙනා සතියක් විතර හැංගිලා ඉන්න ටම්කූර් වල යාළුවෙකුගේ බෝඩිමකට යන්න තීරණය කරනවා. දවස් දෙකක් යනකම් ඕන්නම් රංගාපිව හොයයි. ඊට පස්සේ අතෑරලා දායි. සතියකින් අපි ඇවිල්ලා හොඳට එක්සෑම් එක ලියලා බැංගලෝර වලින් යමු කියලා බිබී අනිත් යාළුවෝ දෙන්නට කියනවා. යාළුවාගේ බෝඩිමට යන තුන්දෙනා එහි ඉන්න ගමන් හොඳට පාඩම් කරනවා. ඒ වගේම සතිය පාඩුවේ ගත කරනවා. යාළුවෝ තුන්දෙනා ටම්කූර් වල ඉන්න අතරේ එහෙම ෆිල්ම් එකේ සීන් එක රංගා පැත්තට ගේනවා. හැම මැරයෙකුටම ගහන ගමන් ඉන්න රංගා කොල්ල තුන්දෙනාව හොයනවා. රංගා හිතන් ඉන්නේ රංගාගේ තරහකාරයෙක් කොල්ල තුන්දෙනාව කිඩ්නැප් කරන්න ඇති කියලා. එහෙම සතියක් ගියත් රංගා හොයන එක නවත්තන්නේ නැහැ. ඒ වෙනකොට බිබීගේ ෆෝන් එකත් ඕෆ් කරලා තමයි තියෙන්නේ. තමන්ම හොයන එක රංගා නවත්තලා ඇති කියලා හිතන බිබී
තමන්ගේ ෆෝන් එක කරනවා. එතන රංගගෙන් කෝල් එකක් එනවා. කෝල් එක ආන්සර් කරන බිබි අයියේ මම බිබි. මම ඔක්කොම පැහැදිලි කරන්නම්. අපි අද රැට ආපහු එනවා කියන බිබි ෆෝන් එක ආයෙම ඔෆ් කරනවා. ෆිල්ම් එකේ සීන් එක ආයෙම කොල්ල තුන්දෙනා නැවතිලා හිටිය රංගගේ ගෙදරට ගේනවා. ඒ වෙනකොට යාළුවෝ තුන්දෙනා ගෙදරට ඇවිත් තමයි ඉන්නේ. රංගත් තනියම තමන්ගේ වාහනේ එතනට එනවා. මොන මගුලේද උඹලා ගියේ කියලා ගේ ඇතුළට එන රංගා තුන්දෙනාගෙන් අහනවා. කරුණාකරලා අපි අවතරින්න. අපි ඔයා වගේ චණ්ඩියෙක්වත් ඔයාගේ ගෝලයවත් නෙවෙයි. අපි ආවේ ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා තියා අපිට නිදාසේ නිදා ගන්නවත් නෑ ඔයා එක්ක ඉන්නකොට. අපිට හිතෙන්නේ අපි බෝම්බයක් බැඳගෙන ඉන්නවා කියලා. මෙහෙම ගියොත් අපිත් ඔයා වගේ වෙයි. අපිට එහෙම වෙන්න ඕනේ නෑ. අපි කොලෙජ් එකේදී ගුටි කෑවා. අපි ඒකට පරිගන්න ඔයත් එක්ක එකතු වුණේ. ඒත් අපි හිතුවේ නෑ ඒක මේ තරම් වේදනාකාරී කියලා. අයියේ අපිට සැනසෙල්ල ඉන්න ඕනේ කියලා බිබී රංගට කියනවා. එළියට එන්න හදන රංග දකින්නවා රෙඩ් එකේ මිනිස්සු රංගව හොයාගෙන ඒ ගෙදරට එනවා. කොල්ලන්ට එළියට බහින්න එපා කියන රංගා ගෙදර දොරවල් වහලා ගෙයින් එළියට එනවා. එළියට එන රංගට රෙඩ් එකේ ගෝලියෝ තුන්දෙනෙක් ගහනවා. රංගා ගහන පාරින් බිමට වැටෙනවා. ඉඳපල්ලා රංගා ගුටි කනවා මට බලන්න ඕනේ. ඒ වගේම රංගා තනියෙන් ඉන්නවා කිව්වට තෑන්ක්ස් කොල්ලනේ කියලා රෙඩ්ඩි යාළුවෝ තුන්දෙනාට කියනවා. තමන්ම පාවලා දීලා තියෙන්නේ තමන් මෙච්චර බලාගත්ත කොල්ල තුන්දෙනා කියලා දැනගන්න රංගට දුක හිතෙනවා. වැටිලා ඉන්න තැනින් නැගිටින රංගා රෙඩ්ඩිගේ ගෝලයන්ට ගහන්න පටන් ගන්නවා. රෙඩ්ඩි එක්ක ආපු හැම කෙනෙක්ටම රංගා ගහලා ඉවර කරනවා. මේ ඔක්කොම බැල්කනියේ ඉන්න අජෝ බිබි වගේම ශාන්තන් බලාගෙන තමයි ඉන්නේ. රෙඩ්ඩිගේ ගෝලයන්ව ඉවර කරන රංගා රෙඩ්ඩි ගාවට ගිහින් රෙඩ්ඩිවත් මරනවා. යාළුවෝ තුන්දෙනා රංගා ගහගන්නවා දකින පළවෙනි වතාව තමයි ඒ. රෙඩ්ඩිව මරනවා දකින කොල්ල තුන්දෙනා බය වෙන පාර ගෙදර කාමරයකට ගිහින් දොර වහගන්නවා. රෙඩ්ඩිව මරන රංගා කෙලින්ම ආයෙන්න ගේ ඇතුළට. මම තොපිය කෑලි වලට කපලා බල්ලන්ට දානවා. කෝ තොපි කියලා රංගා යාළුවෝ තුන්දෙනාව හොයන්න පටන් ගන්නවා. ඒ වෙද්දි රංගාගේ ගෝලයොත් ගේ ළඟට ඇවිත් ඉන්නේ. ගෝලයන්ව ගේ ඇතුළට ගන්න නැතුව රංගා තනියම මුළු ගෙදරම කොල්ල තුන්දෙනාව හොයනවා. ඉන්ස්ටාග්‍රෑම් වලවත් එකෙක්වත් මට ලයික් කරන්නේ නැහැ. කාලයකට පස්සේ සාමාන්‍ය විදියට කතා කරන්න හිටියේ උඹලා විතරයි. ඒත් උඹලා මාව මෝඩයා කළා. දැන් සේරම දැක්ක මම අඬනවා කියන රංගා පුටුවකට වෙලා අඬනවා. ඒ සේරම කොල්ල තුන්දෙනා අහගෙන ඉන්නේ. තුන්දෙනාටත් ඒ කතාවලට ඇහැට කඳුළු වෙනවා. එහෙම රංගා අයියාට කතා කරන ශාන්තන් සොරි රංගා අයියා කියලා ඇඟුණ තැනෙන් එළියට ඇවිත් රංගා අයියාට කියනවා. කොල්ල තුන්දෙනාව දකින රංගා තමන්ගේ අතේ තියෙන පොරවෙන් දමලා ගහනවා. ඒකට බය වෙන කොල්ල තුන්දෙනා කාමරයක් ඇතුළට ගිහින් දොර වහගන්නවා. කොල්ල තුන්දෙනා හැංගිලා ඉන්න කාමරයේ දොර කඩන ගමන් ඉන්න වෙලාවේදී බිබීගේ ෆෝන් එකට බිබීගේ අම්මගෙන් කෝල් එකක් එනවා. කාමරයෙන් එළියේ තියෙන ෆෝන් එක ආන්සර් කරන්නේ රංගා. රංගා කතා කරන්නේ බිබීගේ අම්මට දැනෙනවා රංගා තමයි ෆෝන් එක ආන්සර් කරලා තියෙන්නේ කියලා. ඔයා හැපි නේද පුතේ කියලා බිබීගේ අම්මා අහනවා. ගාන රංගා ඔළුව හොල්ලනවා. බිබිත් හොඳින් නේද කියලා ආයෙම රංගාගෙන් බිබීගේ අම්මා අහනවා. අනේ එයාව බලා ගන්න පුතේ කියලාත් බිබීගේ අම්මා එතනදී කියනවා. ෆෝන් එක කට් කරන රංගා දොර කඩාගෙන කාමරය ඇතුළට එනවා. කොල්ල තුන්දෙනා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. අපේ කල්ලියට ආයේ මුන් එක්ක යාළුකම් ඕනේ නැහැ. උඹලා සමාවිල්ලුවනේ. සුබ පැතුම් කියන රංගා ගෙදරින් එළියට යනවා. රංගා එළියට එද්දී රංගාගේ ගෝලයොත් එළියේ අඬන සීන් එකක් ෆිල්ම් එකේ පෙන්නනවා. ගෙයින් එළියට එන රංගා ජනේල ගාවට ඇවිත් බිබීගේ ෆෝන් එක බිබීට දෙන ගමන් උඹලා මෙහෙට ආවේ ඉගෙන ගන්න. ඉගෙන ගනින්න. බය නැත්තම් උඹාගේ ෆේල් වෙලා කියලා බිබීට ෆෝන් එක දෙනවා. ෆිල්ම් එකේ අන්තිම සීන් එක තමයි දැන්. එක්සෑම් ලියපු යාළුවෝ තුන්දෙනාගේ රිසල්ට් එක එනවා. එක්ක අජෝ එක විෂයක් ෆේල් වෙලා තියෙන්නේ. ශාන්තන් ඔක්කොම විෂයන් පාස් වෙනවා. මේක රිසල්ට් බලන තුන්දෙනා බස් එකේ ගේට් එක ළඟට එද්දී රංගා ගෝලයෝ එක්ක ඇවිත් ඉන්නවා දකින්නවා. රංගා ගෝලයන්ට ආයුධ ගන්න කියද්දී කට්ටියම ගන්න වේවැල්. උන් අල්ලගනින්න. කවුරු ෆේල් වුණත් උඹලා තුන්දෙනා මට ගහනවා කියන ගමන්
රංගා එක්ක ගෝලියෝ සෙට් එක වේවැලුත් අතේ තියාගෙන කොල්ල 3 දෙනා පස්සේ පන්නනවා. ආවේශම් කියන සුපිරි මලයාලම් ෆිල්ම් එක ඒ විදිහට ඉවර වෙනවා. තවත් මේ වගේම ෆිල්ම් එකක් අරගෙන ආයෙත් එන්නම්.